ආයිබෝවන් අද මේ කියවීමට ඔබ ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ජීවිතයේ ඇතැම් වෙලාවට අපිට හිතෙනවා අපි අතරමං වෙලා කියලා. නැත්තම් අපේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නෑ කියලා. ඔයා අද මේ වීඩියෝ නරඹන්නේ අහම්බයකින් නෙමෙයි, මේක ඔයාට විශ්වයෙන් එවපු විශේෂ පණිවිඩයක්. ඔයාගේ යටිහිතට අවශ්‍ය කරන යම් පැහැදිලි බවක් අද මෙතනින් ලැබෙන්න පුළුවන්. මතක තියාගන්න මේ රීඩින් එක හුදෙක් ඔයාට මඟ පෙන්වීමක් සහ ස්වයං පරීක්ෂාව සඳහා පමණක්. මේක ඔයාව බිය කරන අනාවැකියක් නෙවෙයි. මේකෙන් ඔයාගේ ජීවිතයට ගැළපෙන දේ පමණක් හදවතට ගන්න, ඉතිරිය අත්හරින්න. ඉතින් මේ කාඩ් පත් තුනෙන් ඔයා තෝරගන්න ඒද බීද සීද කියන මේ කාඩ් පත් තුනෙන් ඔයාට හිත යන පින්තූරය ඔයා තෝරගන්න. හොඳට හිතට බලලා විනාඩියක් දෙකක් අරන් හරි කමන්නේ. ඔයාට ගැළපෙනම පින්තූරය ඔයා ඉස්සෙල්ලා තෝරගන්න. ඔයා තෝරගත්තේ මේ පින්තූරය නම් මේ කතා කරන්න ඔයාට. මේ කාඩ් පතෙන් කතා කරන්න ඔයාගේ සීමාවන් සහ ස්වයං විශ්වාසය ගැන. මෙන්න ඔයා තේරුම් ගන්න ඕන ලොකුම සත්‍ය. සෑම දෙයකටම ඔයාගේ ප්‍රතිචාරය අවශ්‍ය වන්නේ නැහැ. සමහර වෙලාවට අපි උත්සාහ කරනවා හැම ප්‍රශ්නයක්ම අදම විසඳන්න. හැමෝටම කරුණු පැහැදිලි කරන්න. ඔයා මේ වැය කරන්න ඔයාගේ වටිනාම ශක්තිය. පාලනය කළ නොහැකි දේවල් පාලනය කරන්න හදනකොට වෙන්නේ ඔයාගේ සාමය නැති වෙන එක විතර සහ ඔයාට ඔයාව නැති වෙන එක. ඉතින් විශ්වය ඔයාට කියන්නේ මේ නිශ්ශබ්දතාවය කියලා කියන්නේ පරාජයක් නෙමෙයි. තේරුණාද? ඒක මහා ලොකු ශක්තියක්. ඔයා සමහර ප්‍රශ්න වලින් නිහඬව ඉවත් වෙනකොට ඒ ප්‍රශ්න ඉබේම විසඳලා යනවා ඔයා දකිනවා. මේ කාඩ් පත ඔයාට කියන්නේ, මේ විශ්වය ඔයාට කියන්නේ හැමදේම ස්ථීරව දැනගන්න තියෙන ආසාව අත්හරින්න කියලා. මම දැනට දන්නේ නෑ, ඒත් එක ප්‍රශ්නයක් නෑ කියලා ඔයා ඔයාටම කියන්න පුරුදු වෙන්න. සැබෑ නිදහස ලැබෙන්නේ එතනිනුයි. ඔයා මේ පින්තූරය තෝරාගත්තා නම් මේ පණිවිඩය ඔයාට. මේ කාඩ් පතෙන් නිරූපණය වෙන්නේ මේ මොහොතේ ඔයාගේ මානසික තත්ත්වය. මට මෙතනදී දැනෙන ප්‍රධානම දේ තමයි මානසික විඩාව. ඒ කියන්නේ ඔයා මේකෙන් පෙන්වුම් කරන්නේ මානසික විඩාව තමයි ප්‍රධානම විදිහට පෙන්වුම් කරන්නේ. ඔයා දැන් ඉන්නේ ශාරීරිකව මහන්සි වෙලා නෙමෙයි, කියන්නේ ඔයා හැඟීම්බරව හෙම්බත් වෙලා ඉන්න බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඔයා මෑතකදී ගොඩාක් දේවල් ගැන හිතන්න ඇති. පරණ සිදුවීම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි කියපු දේවල් ගැන ඔයාගේ ඒ කියන්නේ ඒ හිත ඇතුලේ දහස් වාරයක් ඔයා රීප්ලේ කරන්න ඇති. මම ගත්ත තීරණය හරිද? එයා එහෙම කිව්වේ ඇයි? වැනි ප්‍රශ්න වලක ඔයා හිර වෙලා ඉන්න බවක් පේනවා. මේ කාඩ් පත, මේ රීඩින් එකෙන් විශ්වයෙන් ඔයාට කියන්නේ ඔයාගේ මනසට දැන් අවශ්‍ය පිළිතුරු නෙවෙයි. ඔයාගේ මනසට අවශ්‍ය කරන්නේ විවේකය. ඔයා ප්‍රශ්නයක් ගැන වැඩියෙන් හිතන තරමට ඒක විසඳෙන්නේ නැහැ. ඒකට විසඳුමක්, ඒ කියන්නේ ඔයා වැඩියෙන් හිතන්න ඔයාට ඉක්මනින් ඒකට පිළිතුරු ලැබෙන්නෙත් නැහැ. ඒක විසඳෙන්නෙත් නැහැ. ඒක තවත් පැටලෙනවා විතරයි. මේ මොහොතේ ඔයා අනවශ්‍ය ලෙස ඔයා ගැනම සැක කරන එක නතර කරලා ඔයා දැන් යොමු වෙන්න ඕනේ ඔයාගේ මනස සුවපත් වීමේ ක්‍රියාවලියකට. ඉතින් මේ ගැන පොඩ්ඩක් හිතන්න. ඔයා මේ පින්තූරය තෝරාගත්තා නම් මේ පණිවිඩය ඔයාට. මේ කාඩ් පතෙන් ඔයාගේ අනාගතය ගැන ඉතාමත් සංසුන් බලාපොරොත්තුවක් රැගෙන එනවා. මේක ඉවසීම තුළින් ලබන ජයග්‍රහණය පෙන්වන දෙයක්. ඉදිරි කාලයේදී ඔයාගේ ජීවිතය වඩා සැහැල්ලු වෙන්න පටන් ගනිවි. හැබැයි ඒක වෙන්නේ ඔයා මේ තීරණ තුන ගත්තොත් විතරයි. කලබලකාරී බව වෙනුවට සංසුන් බව තෝරා ගන්න. ඒක තමයි පළවෙනි දේ. අන් අයගේ පීඩනය වෙනුවට ඔයාගේ හිතේ සාමය තෝරා ගන්න. ඒ තමයි දෙවෙනි දේ. තුන්වෙනි දේ තමයි අනවශ්‍ය විදිහට හිතන එක වෙනුවට ඔයා ගැනම විශ්වාස කරන්න. ඒක තමයි තුන්වෙනි කාරණය. කියන්නේ පළවෙනි දේ කලබලකාරී බව වෙනුවට සංසුන් බව තෝරා ගන්න. දෙවෙනි කාරණය අන් අයගේ පීඩනය වෙනුවට ඔයාගේ හිතේ සාමය තෝරා ගන්න. තුන්වෙනි කාරණය අනවශ්‍ය විදිහට හිතන එක වෙනුවට ඔයා ගැනම විශ්වාස කරන්න. විශ්වය ඔයාට මඟ පෙන්වන්නේ මදක් වේගය අඩු කරන්න කියලා. දේවල් ස්වභාවිකවම සිදුවෙන්න ඉඩ හරින්න. ඔයා බලහත්කාරයෙන් දේවල් කරන්න යනකොට තමයි පීඩනය ඇති වෙන්නේ. ඉදිරි සති කිහිපය තුළ ඔයා වෙනුවෙන්ම කාලය වෙන් කරන්න. ඔයාගේ මානසික සුවය රැක ගන්නකොට ඔයාට අවශ්‍ය කරන අවස්ථාවන් ඉබේම ඔයාව හොයාගෙන එනවා.